මේ ඉන්නේ බං. මොකෝ? මොකද්ද බං? ආතපොල ගැටලන්න කල්පනාව? ඒකනේ බා. අපි වගේ පොඩක් චිල්ල ගිනා. මොකෝ කෙසේ? නෑ බං. මම මේ කල්පනා කරේ මේ ලෙඩේ හින්දා කී දෙනෙක්ගේ ජීවිත විනාශ වෙයිද කියලා. ලෙඩේ? මුල ලෙඩේද බං? ඔබට කියන්න බැරි මොකක්ද ලෙඩ තියෙනවද? මට හිතෙන්නේ මේ ලෙඩේ පරම්පරාවෙන් පරම්පරාවට යන ලෙඩක් බං. හරි හරි බං. ඕනෑම ප්‍රශ්නකට විසඳුමක් තියෙනවා. පොඩ්ඩක් හිටා. වයිෆ් එක ගැන දන්නවද? මේ මං අඳුරන යාළුවෝ ડોක්ටර් කෙනෙක් ඉන්නවා 33 කාමරේ. ඔකගාව ලැබ් එකක් තියෙනවා. මේ එහෙම වුණොත් පොඩි රිපෝට් එකක් හොරගෙන් අරන් බලමු. හැබැයි පුතෝ මේ රිපෝට් එක පොසිටිව් වුණොත් නම් ඉතින් වයිපරේට කියන්නේ නැහැ. ඔබ මේ මොන කෙහෙල් මාර්ද බං කතා කරන්නේ? මම මේ ඉන්නේ වෙන ප්‍රශ්නයක. ඒක නෙවෙයි නම් ප්‍රශ්නේ හරියට කියහංකෝ. නෑ බං. දැන් දෙසැම්බර් මාසෙත් ආවනේ. ගෙතේ? මේ නත්තල් කාලේනේ බං. ඒකද බං තියෙන ප්‍රශ්නේ. ඒක නෙවෙයි බං මට තියෙන ප්‍රශ්නේ. දැන් බං මේ නත්තල් කාලේ එන නත්තල් සීයලා ඉන්නවනේ. ඒ හැම නත්තල් සීයා කෙනෙකුටම හෝ ගල කැස්සක් තියෙනවා. දැන් බං අපටත් අවුරුදු 35ක් 40ක් වෙන්න ආවා. ඈ මෙච්චර තාක්ෂණයේ දියුණුව එකේ මේ කැස්සට කවුරුත් බෙහෙතක් හොයාගත්තේ නැහැ. ඔන්න බලපන් තව අවුරුදු 10ක් 15ක් යනකොට මේ ලෝකෙම්ම නත්තල් සීලා නැත්තරම නැති වෙනවා ඈ.